අයිබෝන් පුතේ ඔයගොල්ලෝ හැමෝටම ඔයගොල්ලෝ චුට්ටක් බලන්න ඔයගොල්ලෝට මේ වීඩියෝ එක මතකද කියලා විභාගයේ ආරම්භ වී සතියක් ඇතුළත අප ඔබට ලබා දෙන CBT විභාග අවස්ථා 16ම UBT විදිහට සකස් කරලා ඔයාලට ලබලා දෙන්න අපි පොරොන්දු වෙනවා. හරි පුතේ. එතකොට ඔයගොල්ලෝ මේ වීඩියෝ එකේ දැකපු පොරොන්දු ඉෂ්ට කරන්න තමයි අද මේ අපි මේ වීඩියෝ එක අරගෙන එන්නේ. එතකොට පුතේ කොරියන් සෙමිය අධ්‍යාපන ආයතනකින් අපේ ආයතනයෙන් හදපු අලුත්ම ප්‍රොජෙක්ට් එක තමයි ඔයගොල්ලන්ට මේ අපි පෙන්වන්න හදන්නේ. දැන් ඔයගොල්ලෝ හැමෝම දන්නවා මේ වෙලාවේ පවතින කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය පරණ විදිහට නෙවෙයි පුතේ තියෙන්නේ. ඒ කියන්නේ කලින් තිබුණේ කම්පියුටර් එකක් මූලික කරගෙන CBT ක්‍රමයට. හැබැයි මේ වෙනකොට එක්සෑම් හෝල් එක අලුත් වෙලා විභාග සිස්ටම් එක අලුත් වෙලා දැන් තියෙන්නේ UBT ක්‍රමයකට තමයි විභාගය තියෙන්නේ. ඒ කියන්නේ ටැබ් එකක් මූලික කරගෙන තමයි පුතා විභාගය ඔයගොල්ලන්ට කරන්න ලැබෙන්නේ. එතකොට කලින් තිබුණු අවස්ථා කිහිපයක් වෙනස් වෙලා තියෙනවා කලින් තිබුණු ආකාර කිහිපයක්. එතකොට ඔයගොල්ලන්ට මම පොරොන්දු වුණා ඇත්තටම මේ සිස්ටම් එක විභාගයේ පටන් අරන් හරියටම සතියක වගේ කාලයක් ඇතුළත ඔයගොල්ලන්ට දෙනවා කියලා. ඇත්තටම පුතා අපි ඒක හැදුවට අපිට ඒගොල්ලන්ට වීඩියෝ එකක් විදිහට පෙන්වන්න බැරි වුණා. අපේ පන්ති ළමයින්ට මේ වෙද්දී අපි මේ අවස්ථාව සලසලා දීලා තිනවා කරන්න. ඉතින් අලුතින් සම්බන්ධ වෙන්න ඉන්න අයට තමයි මේ දැනුවත් කිරීම කරන ගමන් අපි මේක පෙන්වන්නේ. එතකොට පුතේ මේක අපි හදපු සිස්ටම් එක. එතකොට මේකේ මෙන්න මේ වගේ එකක් ඔයගොල්ලන්ට එක්සෑම් එකේ වැටෙන්නේ නැහැ. මෙතනින් පස්සේ මම මෙතන ආරම්භ කරන්න කියන තැනින් ගියාට පස්සේ පෙන්වන හැමදේම වගේ විභාගයට සමානව තමයි පුතේ තියෙන්නේ. එතකොට ඔයගොල්ලන්ට විශේෂයෙන් කියන්න ඕනේ මේ සිස්ටම් එකට අනුව අපේ පන්තියට සම්බන්ධ වෙන ළමයින්ට අපි මේ වගේ විභාග අවස්ථා මාසයකට 16ක් ඔයගොල්ලන්ට කරන්න ලබලා දෙනවා. නොමිලේ කරන්න හම්බ වෙනවා පන්තිරේ ණයට මේ වගේ අවස්ථා 16ක්. ඒ කියන්නේ ෆුල් පේපර් 16ක් ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම කරන්න හම්බ වෙනවා විභාගයේ විදිහටම. හොඳයි. එහෙනම් අපි යම් පුතේ කොහොමද මේකේ පටන් ගන්න කියලා. දැන් මෙතෙන්ට ආවම පුතේ ඕගොල්ලෝගේ එක්සෑම් එකේ අවස්ථා දෙකක් එනවා. එකක් එනවා ඕගොල්ලෝගේ හෙඩ්සෙට් එකක් ඕගොල්ලන්ට ලැබෙනවා. ඒ හෙඩ්සෙට් එකේ සවුන්ඩ් එක කොහොමද තියෙන්නේ කියලා හදාගන්නත් ඊට පස්සේ බ්‍රයිට්නස් එක හදාගන්න. දැන් බ්‍රයිට්නස් එක හදාගන්න එක අපි මේකට එන්ටර් කරලා නැහැ. හැබැයි ඕගොල්ලෝගේ මේ සවුන්ඩ් එක හදාගන්න හෙඩ්සෙට් එක කොහොමද හදාගන්නද ඔයගොල්ලෝ ගෙදරින් මේක ප්‍රැක්ටිස් කරලා ෆෝන් එකකින් කරන්නේ. ෆෝන් එකට හදාගන්න පුළුවන්, කම්පියුටරේට හදාගන්න පුළුවන්, ලැප්ටොප් එකට පුළුවන්, ඔයගොල්ලෝ ටැබ් එකක් තියෙනවා ටැබ් එකට පුළුවන්. ඒතර ඒ විදිහට විභාගෙත් ඔයගොල්ලන්ට හම්බෙන ටැබ් එකේ සවුන්ඩ් එක චෙක් කරගන්න ඔයගොල්ලන්ට අවස්ථාවක් හම්බ වෙනවා. ඒතර ඒ අවස්ථාව මේ ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට තමයි ලැබෙන්නේ. අපි මේක චුට්ටක් අහමු. කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය 2025 කොරියාන් සෙමියා එජුකේෂන් වෙතින් පවත්වනු ලබන UBT ප්‍රැක්ටිස් ටෙස්ට් වෙත ඔබව සාදරයෙන් පිළිගනු ලබනවා. මෙහිදී ඔබට ඇසෙන පරිදි ඔබගේ හෙඩ්ෆෝන් එකේ ශබ්දය අඩු වැඩි කර සකසා ගත හැකියි. එසේනම් දැන් එය ඔබට ගැළපෙන ලෙස සකසා ගන්න. 기숙사에 들어가고 싶은데 어떻게 해야 하나요? 지금은 방이 없는데요. 방이 나올 때까지 기다리셔야 돼요. 그래요? 그럼 그때까지 기다릴게요. 그럼 여기에 연락처를 남겨주세요. 방이 나오면 전화해 드릴게요. හොඳයි. ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලන්ගේ හෙඩ්සෙට් එකේ සවුන්ඩ් එක හදාගෙන විභාගය ආරම්භ කරන්න. ඒතර මෙතනින් ඊට පස්සේ ඔයගොල්ලන්ට next ක්ලික් කරාට පස්සේ අපේ මෙන්න මේ වගේ වීඩියෝ එකක් ඔයගොල්ලන්ට මේ පෙන්නනවා පුතේ එක්සෑම් එකේ. පැහැදිලිද? මේ වගේ වීඩියෝ එකක් ඔයගොල්ලන්ට එක්සෑම් එකේ පෙන්නනවා. දැන් මේ අපේ එකේ අපි පෙන්නන්නේ මේ විභාගය කොහොමද කරන්න කියන එක. ඒතර මේ වීඩියෝ එක ඔයගොල්ලෝ බලන්න. එතකොට විභාගය කරනකොට බලන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලන්ට යන්න පුළුවන් මෙන්න මේ වගේ කොටසකට. හොඳද? මේ කොටසේ ඔයගොල්ලන්ගේ තියෙන මෙතන උඩම තියෙන ඔයගොල්ලන්ට විභාග අංකය පුතේ. විභාග අංකය හරියද කියලා බලන්න ඕන. ඊට පස්සේ ඔයාගේ නම. ඊට පස්සේ ඔයාගේ උපන්දිනය තමයි මෙතනින් තියෙන්නේ. ඒතර මේ ටික හරියද කියලා ඔක්කොම ටික චෙක් කරාට පස්සේ මෙන්න මේ start exam කියන එක ඔයගොල්ලන්ට ක්ලික් කරන්න වෙනවා. දැන් මේක තමයි පුතේ අලුත්ම exam system එකේ පෙන්වන පළවෙනි view එක. ඒ කියන්නේ ප්‍රශ්න ටික මේ විදිහට පෙන්වනවා. කලින් මෙහෙම පෙන්වුවේ නැහැ. කලින් එකේ පුතා විභාගේ පටන් ගත්තට පස්සේ මේ දකුණු පැත්තේ කෙළවරෙන් තමයි පොඩියට ඩොට් පේලි දෙකක් තිබුණේ. ඉල්ගි ප්‍රශ්න 20ටත් තර්ගි ප්‍රශ්න 20ටත් ඔයගොල්ලන්ට ක්ලික් කරනකොට කළු පාටින් තිත් වැටෙන්න තමයි හදලා තිබ්බේ. හැබැයි දැන් අලුත් සිස්ටම් එකේම නැහැ. all question bra එක මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඒ වගේම පුතා විභාගේ පටන් ගත්තු ගමන්ම මෙන්න මේ දකුණු පැත්තේ කෙළවරේ පොඩියට කවුන්ට් ඩවුන් එක යනවා විනාඩි 50ක් ඔයගොල්ලොන්ට කොහොමද
අඩු වෙන්නේ කියන එක. ඒතර ඒකෙන් ඕගොල්ලොන්ට තේරුම් ගන්න පුළුවන් ඕගොල්ලොන්ට මුලින්ම ඕනනම් තර්ගි පේපර් එක කරන්නත් පුළුවන් නැත්නම් ඉල්ගි පේපර් එක කරන්නත් පුළුවන්. හැබැයි මම යෝජනා කරනවා ගොඩක් වෙලාවට පුළුවන් නම් පුතේ ඕගොල්ලෝ මුලින් ඉල්ගි එක කරලා තර්ගි එකට එන්න. මොකද අමාරු ප්‍රශ්න ගොඩක් දැන් තියෙන්නේ තර්ගි එකේ. තර්ගි එකේ අමාරු ප්‍රශ්න මොනවද එන්නේ කියන එක අද මේකෙදි පෙන්වන්න පුළුවන් අපිට. ඒතර පුතේ පළවෙනි ප්‍රශ්නෙට අපි යන්. පළවෙනි ප්‍රශ්නේ හරිය දෙවෙනි ප්‍රශ්නෙට මේ තියෙන විදිහකට ඕගොල්ලොන්ට කැමති ප්‍රශ්නයක් මුලින් ක්ලික් කරලා බලන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. අපි උදාහරණයක් විදිහට අපි 3 යන්. තුන්වෙනි ප්‍රශ්නේ. තුන්වෙනි ප්‍රශ්නෙට ගියාට පස්සේ පුතේ මෙන්න මේ විදිහට තමයි ඔයගොල්ලන්ට ප්‍රශ්නේ පෙන්නන්නේ. පැහැදිලිද? මේ විදිහට තමයි ප්‍රශ්නේ පෙන්නන්නේ. උත්තර හතර පුතේ මේ පාර විභාගයේදී පෙන්නන්නේ දකුණු පැත්තේ කෙළවරෙන්. පැහැදිලිද? දකුණු පැත්තේ කෙළවරින් තමයි පුතේ උත්තර ටික පෙන්නන්නේ. කලින් විභාගයේ උත්තර ටික තිබුණේ මෙන්න මේ යට කොටසේ. යට තමයි 1 2 3 4 කියලා පහළට තිබ්බේ තනි පිටුවක්. තිබුණේ මේ පැත්තෙන් තමයි අර උත්තර මාක් වෙන ටික පෙන්නුවේ. හැබැයි මේ පාර UBT ක්‍රමයට මෙන්න මේ හැඩයට තමයි ඔයගොල්ලන්ට උත්තර ටික බලා ගන්න පුළුවන් මේ පැත්තේ. ඒතර පළවෙනි උත්තරය අපි මෙන්න මෙහෙම මාක් කරපුවාම බලන්න පුතේ මේකේ මෙන්න මේ ඉලක්කම් 4න් අපි මාක් කරපු එක නිල් පාටට හැරෙනවා. එක්සෑම් එකේ මීට වඩා පාට වැඩි වෙන්නත් පුළුවන්, අඩු වෙන්නත් පුළුවන්. මේ වගේ කලර් එකකට හැරෙනවා. ඒතර අපි දන්නවා මේ උත්තරය දැන් මාක් කරා කියලා. පැහැදිලිද? එතකොට ඔයගොල්ලොන්ට මේ උත්තරේ දැම්මද නැද්ද කියන එක හොයන්න පුළුවන් තව තැනක් තියෙනවා. මෙන්න මේ පල්ලෙහා තියෙන all question කියන එකට. මේකට ගියපුවාම බලන්න මේ ප්‍රශ්න 40ෙම මෙයා විතරක් පාට වෙලා තියෙනවා. ඒ කියන්නේ ඔයා දැනගන්නවා ඔයා මෙන්න මේ ප්‍රශ්නෙට දැන් උත්තර දීලා තියෙනවා. මෙන්න මේ ප්‍රශ්න ටික මට ඔක්කොටම උත්තර දාන්න තියෙනවා කියලා. පැහැදිලිද? ඒ වගේම ඕගොල්ලොන්ට මෙතනින් දැන් ප්‍රශ්නයකට නැවත ප්‍රශ්නයකට මෙතනින් යන්නත් පුළුවන්. ඒ වගේම කලින් කරපු ප්‍රශ්නයකට යන්න ඕන නම් මෙතනින් මෙන්න මේකෙන් යන්නත් පුළුවන්. පැහැදිලිද? ඊට පස්සේ ඉස්සරහට යන්න තියෙන ප්‍රශ්න වලට මෙතනින් යන්නේ නැතුව මේ all question bar එකෙන් යන්නේ නැතුව මෙන්න මේ next click කරලා එකින් එකට යන්නත් පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ විදිහට යන්න පුළුවන්. ඒතර ඔයගොල්ලොන්ට මේකේ උත්තර 4 පැත්තකින් පෙන්නනවා පුතේ. දැන් මෙන්න මේකට තියෙන ප්‍රශ්නෙට උත්තරය දාන්න පුළුවන්. ඊට ආයෙ තව ප්‍රශ්න වලට යන්න පුළුවන් මේ වගේ ප්‍රශ්න වලට හැම එකටම ඔයගොල්ලොන්ට බාන්න පුතේ උත්තර දාන්න පුළුවන්. උත්තර දාගෙන යනකොට අපි නිකන් උත්තර ටිකක් මාක් කරගෙන ඉක්මනට යන්. බලන්න පුතේ මෙන්න මෙහෙම ගියාට පස්සේ ඔයා මාක් කරපු උත්තර ටික සියල්ල මෙතන පෙන්නනවා නිල් පාටින්. මාක් කරපු නැති ටික සුදු පාටට පෙන්නනවා. එතකොට ඉල්ගි පැත්තේ වැඩේ යන්නේ එහෙම. පැහැදිලි? ඊට පස්සේ අපි යනවා තර්ගි කොටසට. දැන් තර්ගි කොටසෙත් බලන්න පුතේ කොහොමද අපි 21 වෙනි ප්‍රශ්නෙට ගියොත් මේ 21 වෙනි ප්‍රශ්නේ අපිට මේකේ කියන්නේ තර්ගි පේපරයට මාරු වුණු ගමන් ඔටෝ උත්තර හෝ ප්‍රශ්න ප්ලේ වෙන්න පටන් ගන්නෙ නැහැ. ඔයා මෙන්න මෙතන ක්ලික් කරලා ප්‍රශ්නය ඊට පස්සේ උත්තර ප්ලේ කරගන්න ඕනේ. සාමාන්‍යයෙන් මේ 21 ඉඳන් මුල් හරිය ප්‍රශ්න ටික අපි උත්තර ප්ලේ කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද මෙතනින් තමයි උත්තරේ කියන්නේ පුතේ. අපි එකක් අහලා යන්. 21번 반지 හරි. ඔන්න බලන්න එතකොට මම ආන්සර් එක මම මේ ප්‍රශ්නේ ප්ලේ කරන්න කලින් මෙතන නිල් පාට පොඩි කොටුවක් තිබුණා. හැබැයි ඒක ප්ලේ කරලා ඉවර වුණාට පස්සේ දෙපාරම එකපාර කියනවා. පැහැදිලිද? ඒ කියන්නේ මේකේ කියන අවස්ථා දෙකම එකවර කියලා ඉවර වෙලා මේක කළු පාට වෙනවා. ආයෙ පුතා අපිට මේක ප්ලේ කරගන්න කිසිම අවස්ථාවක් හම්බෙන්නේ නැහැ. ඕක තමයි තර්ගි එකේ පොඩ්ඩක් අමාරු වෙන්නේ. පැහැදිලිද? එක්සෑම් එකෙත් මේක ප්ලේ කරගන්න බෑ. හැබැයි එක්සෑම් එක ඔයගොල්ලන්ට ප්ලේ කරගන්න බෑ. එක්සෑම් එකේ යනකොටම තමයි උත්තර දාන්න තියෙන්නේ. මේකෙත් අපි ප්ලේ කරගන්නවා. ඊට පස්සේ උත්තරේ අපි මාක් කරා කියලා හිතන්නකො මෙන්න මෙහෙම. ඊට පස්සේ අපි යනවා ඊළඟ එකට. දැන් මේකේ ඔයගොල්ලන්ට විශේෂයෙන් පෙන්වන්න ඕන ප්‍රශ්න තමයි මෙන්න මේවා. මෙන්න මේ 30 වෙනි ප්‍රශ්නේ. බලන්න පුතා 30 වෙනි ප්‍රශ්නේ වෙනස් වෙලා තියෙනවා. විභාගය වගේ නෙවෙයි. මොකද්ද වෙනස් වෙලා තියෙන්නේ? උත්තර 4ක් නැහැ පුතේ. පැහැදිලිද? උත්තර 4 දාලා නැහැ. විභාගේ මේ විදිහට එනවා. හොඳේ. විභාගේ මේ දවස්වල එන විදිහම තමයි මේ හදලා තියෙන්නේ. කිසි වෙනසක් නැහැ. හොඳේ. ඒතර උත්තර 4ත් අපි ප්ලේ කරගන්න ඕනේ. ප්‍රශ්නෙත් අපි ප්ලේ කරගන්න ඕනේ. පැහැදිලිද? උත්තර 4ත් අපි ප්ලේ කරගන්න ඕනේ. ප්‍රශ්නයත් ප්ලේ කරගන්න ඕනේ. තේරුණාද? ඒතර ඒ විදිහට ප්‍රශ්න කිහිපයක් තියෙනවා. අපි මේක එකක් අහලා බලමු. 31번 이 소포를 지금 대전으로 보내면 내일 도착할까요? 이 소포를 지금 대전으로 보내면 내일 도착할까요?
එතකොට දැන් මේ ප්‍රශ්නේ කියවෙන්නේ පුතේ මෙන්න මේ පාර්සලයේ මෙන්න මේ අහවල් ස්ථානයට යවපුවාම හෙට ළඟා වේද කියලා අහනවා. පැහැදිලිද? එතකොට ළඟා වෙන ඒ ටික තමයි අහන්නේ. එතකොට දැන් ඔයගොල්ලොන්ට මෙතන තියෙනවා උත්තර 4ක්. දැන් අපිට මේ උත්තර 4 පේන්නේ නැහැ. පැහැදිලිද? එතකොට ඔයගොල්ලෝ මේකේ උත්තරේ මාක් කරද්දී අරකින් ඇහුණු එක හොඳට මතක තියාගන්න ඕනේ. පැහැදිලිද? අර ඇහුණු එක හොඳට මතක තියාගන්න ඕනේ. ඒක මතක තියාගෙන තමයි මේ උත්තර 4 ප්ලේ කරන්න ඕනේ. පළවෙනි එක ප්ලේ කරනවා. 1. 내일 도착해도 괜찮아요. 2. 내일 도착해도 괜찮아요. අන්න බලන්න පුතේ උත්තර දෙකම එකපාර කිව්වා. දැන් ආය අපිට මේ උත්තරය අහන්න කීයටවත් බෑ. තේරුණාද? ඒතර ඔයගොල්ලෝ දැනගන්න ඕනේ එක උත්තරයක් ප්ලේ කරොත් ඒ උත්තරේ ආය අහන්න බෑ. දෙපාරම ප්ලේ වෙලා නතර වෙනවා. ඒතර ආය ඊගාවට දෙවෙනි එක තමයි අහන්න තියෙන්නේ. ඒතර මේක මතක තියාගන්න ඕනේ. මේ අහපු ප්‍රශ්නේ මතක තියාගෙන පළවෙනියට ප්ලේ කරගත්තු උත්තරේ අරකට ගැලපෙනවද නැද්ද කියන එක මතක තියාගන්න ඕනේ. ගැලපෙන්නේ නැතිනම් ඒක අමතක කරලා දාන්න. ඒ කියන්නේ ඔයාලට අදාළ උත්තරේ නම් නෙවෙයි ආවේ කියලා ඔයගොල්ලෝ දන්නවනේ. එතකොට ඔයගොල්ලෝ ඊළඟ එක ප්ලේ කරගන්න. ඊට පස්සේ පුතේ මේ විදිහට ප්ලේ කරලා උත්තරේ දාගෙන ඔයගොල්ලන්ට යන්න තියෙනවා. හොඳද? අපි ඊට පස්සේ බලමු ඒ වගේම දැන් අනිත් විදිහට තියෙන ප්‍රශ්නයක්. හොඳද? අනිත් විදිහට තියෙන ප්‍රශ්නයක් බලමු මෙන්න මේක. බලන්න මේකේ. මේකේ පුතා අරගේ වගේ නෙමෙයි. උත්තර 4 පේන්න තියෙනවා. පැහැදිලිද? එතකොට මේකේ ඔයගොල්ලන්ට පොඩි chance එකක් ගන්න පුළුවන්. මොකද්ද chance එක? මේ උත්තර 4 හොඳට කියව ගන්න පුළුවන්. කියවලා මේ උත්තර 4 තේරුම ඔයගොල්ලන්ට මතක තියාගන්න පුළුවන්. කියන මේ උත්තර 4 පැහැදිලිව කියවගත්තට පස්සේ කියවලා ඉවර වෙලා මේ ට්‍රැක් එක ඔයාට ප්ලේ කරගන්න පුළුවන්. එතකොට ඔයාට තියෙන්නේ උත්තරේ කලින් දැනගෙන ප්‍රශ්නේ හොයාගන්න විතරයි. අන්න ඒ වගේ chance එකක් ඔයගොල්ලන්ට මෙතනදී ගන්න පුළුවන් පුතේ. ඒ වගේ chance එකක් හම්බ වෙනවා. හැබැයි අර වගේ ප්‍රශ්නවල චුට්ටක් ඔයගොල්ලෝ පොඩ්ඩක් අපහසුතාවයටපත් වෙනවා නැත්නම් ටිකක් අමාරු වෙනවා. අපහසු වෙනවා කියලා කියන්නත් බෑ. අමාරු වෙනවා. ඉතින් කරන්න ඕන විභාගයක්නේ. ඉතින් කරගන්න වෙනවා. එතකොට මේ වගේ ප්‍රශ්නක ඔයගොල්ලොන්ට ඒ ගැටලුව නැහැ. මුද්දට උත්තර දැන් කලින් එහෙම chance එකක් තිබ්බේ නැහනේ. කලින් පුතා උත්තර 4 කියවලා ට්‍රැක් එක ප්ලේ කරගන්න තිබ්බේ නැහැ. කලින් ඔයගොල්ලොන්ට ප්‍රශ්නෙට ආපු ගමන්ම ප්‍රශ්නේ කියවගෙන යනවා. ප්‍රශ්නෙත් අහන අතරේ උත්තර 4ත් කියවලා ඊළඟ ප්‍රශ්නෙට යන්නත් කලින් ඔයා ඉක්මනට ගන්නත් ඕනේ. තේරුණාද? අන්න එහෙම ගැටලුවක් තියෙනවා. එතකොට දැන් මේකේ බලන්න කොහොමද එන්නේ කියලා අපි ට්‍රැක් එක නිකන් එකපාරක් අහමු. 33번. 저는 고기를 못 먹는데 오늘 회식 장소를 바꿀 수는 없을까요? 저는 고기를 못 먹는데 오늘 회식 장소를 바꿀 수는 없을까요? හරි පුතේ. ඔන්න දැන් බලන්න ප්‍රශ්නේ ප්ලේ කරාට පස්සේ ප්‍රශ්නෙත් කියලා උත්තර 4ත් කියලා වැඩේ ඉවර කරා. මේ ප්‍රශ්නේ ඇත්තටම දැන් මේකේ කිව්වේ මම මේ මස් කන්න අකමැති මේ පාර ආයතන සාදේ පවත්වන තැන මාරු කරන්න බෑද කියලා. ඒතර ඔයගොල්ලන්ට ඇත්තටම කල් තියාම උත්තරේ ගන්න පුළුවන්. මේ පළවෙනි උත්තරේ ගන්න බෑ. දෙවෙනි එක ගන්නත් බෑ. නේද? 4 තමයි ඇත්තටම අපිට උත්තරේ ගන්න වෙන්නේ වෙන මෙනුත් ඒ කඩේ වෙන කෑමක් තියෙනවා කියන්නේ. පැහැදිලිද? එතකොට දැන් බලන්න පුතේ මේ ප්‍රශ්නේ අර කලින් කරපු ප්‍රශ්නට වෙනස් නේ. ඒතර ඒක වෙනස්. ඒතර ඒක තමයි මේ අලුත් UBT එකේ තියෙන වෙනස. ඒතර තද්ගියකේ ලකුණු අඩු වෙන ප්‍රධාන හේතුව අරක. අර වගේ අර කලින් කරා වගේ ප්‍රශ්න. දැන් මේ වගේ ප්‍රශ්න වරදින්නේ නැහැ ගොඩක් වෙලාට උත්තර 4 කියව ගන්න වෙලාව තියෙන හින්දා. ඊට පස්සේ අපිට ඇත්තටම ඊළඟ ප්‍රශ්න වලට ගියොත් අපි බලමු නිකන් 739. දැන් 39 ප්‍රශ්නේ පුතා කෙලින්ම ප්‍රශ්නේ ප්ලේ කරාට පස්සේ දිගම ප්‍රශ්නේ කියවගෙන යනවා. 39 ප්‍රශ්නේ උත්තර 4 කියවන්නේ නැහැ. හැබැයි උත්තර 4 ඔයගොල්ලොන්ට කියවලා තේරුම් අරගෙන ඔක්කොම ටික තේරුම් අරන් ප්ලේ කරගන්න පුළුවන්. 38 39 40 වගේ පුතේ කලින් අපේ CBT විභාගෙත් ප්ලේ වුන්නේ නැහනේ. උත්තර 4 ප්ලේ කරේ නැහැ. අපි තමයි උත්තරේ හොයලා ගන්න ඕනේ. ට්‍රැක් එක විතරයි අපිට ඇහෙන්නේ. ඒතකොට ඒ විදිහට තමයි ඔයගොල්ලොන්ට මේක කරගෙන යන්න තියෙන්නේ. ඊට දැන් අපි all question බායකට ගියපම ඔන්න බලන්න පුතේ අපි මාක් කරලා තියෙන්නේ මෙන්න මේ ප්‍රශ්න ටික විතරයි. නේ තත්ගි පේපරෙත් මේ ටික විතරයි. පැහැදිලිද? ඒතර ඔයගොල්ලොන්ට මේ ඉතුරු ටික වට ගිහිල්ලා ඒ ප්‍රශ්න ටිකට උත්තර දෙන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. පැහැදිලිද? වෙලාව බලන්න උඩ වෙලාව තව විනාඩි 29යි තප්පර 45ක් තියෙනවා. ඔයගොල්ලොන්ට ඇත්තටම විනාඩි 30කින් වගේ කාලෙකින් තමයි පුතා මෙතන සබ්මිට් කරන්න අවස්ථාව හම්බෙන්නේ. විභාගෙත් එහෙමයි. අපේ මේ හදලා තියෙන ආකෘතියත් මේ අපි හදලා තියෙන ආකෘතියත් ඔයගොල්ලොන්ට උත්තරේ මාක් කරන්න මේ සබ්මිට් එක දෙන්න ඇත්තටම සබ්මිට් කරන්න වෙන්නේ
විනාඩි 30කින් විතර වගේ පස්සේ තමයි අපි ඒක හරියටම දාලා තියෙන්නේ. දැන් බලන්න අපි එතකොට මේකේ question ඔක්කොම ටික දැන් fill කරලා නැති වුණාට අපි කිහිපයකට උත්තර දාලා තියෙනවා. පැහැදිලිද? එතකොට ඔයගොල්ලන්ට බලන්න මෙතන මේ දකුණු පැත්තේ කෙළවරේ පොඩියට තියෙනවා submit to answer කියලා මේව එකක් තියෙනවා. කලින් මේක මේ නිල් පාට වෙලා තිබුණේ නැහැ. මේක මේ පාට නෙමෙයි තිබුණේ සුදු පාටට තිබ්බේ. දැන් ඔන්න මේක නිල් පාට වෙලා තියෙනවා. ඒතර මේක ක්ලික් කරාට පස්සේ තහවුරු කරන්න කියලා තියෙනවා. දැන් බලන්න පුතේ ඊට පස්සේ ඕගොල්ලෝ ඔටෝම මේ කලර් බ්ලයින්ඩ් එහෙම නැත්නම් වර්ණාන්ධතාවයේ චෙක් කරන පරීක්ෂණයට මේකෙන්ම යන්න ලැබෙනවා. ඒකේ කිහිපයක් දාලා තියෙනවා නීති කිහිපයක්. ඒ ටිකෙන් පස්සේ ඔන්න ඕගොල්ලොන්ට මෙතනින් ඒකට යන්න පුළුවන්. හොඳයි. එතකොට අපි මාක් කරමු බාන්න කිහිපයක් අහඹු විදිහට. හරි දැන් බාන්න පුතේ මේ ඔක්කොම ටික දුන්නාට පස්සේ මෙතනින් අපිට මේ yes දෙන්න තියෙනවා. හරි පුතේ ඔන්න දැන් එතකොට පේපර් එක කරලා ඉවරයි. මගේ ලකුණු වැටලා තියෙන්නේ 12.5 ළමයි. ඒක හිතා ගන්නකො නේද? ඉතින් පුතේ අපි ප්‍රශ්න ගොඩකට උත්තර දුන්නේ නැහැ. කිහිපයකට තමයි උත්තර දුන්නේ. එතකොට මෙන්න මේ විදිහට ලකුණු 100න් තමයි මේ පාර ලකුණු හම්බ වෙන්නේ. හොඳද? හරි. එතකොට ඔන්න ඔය විදිහට තමයි පුතේ අපේ විභාගයේ පැවැත්වෙන්නේ මේ අපි හදපු සිස්ටම් එකේ. විභාගෙත් ඇතුලේ තිබුණු සියලු ටික ඔක්කොම ටික ඒ විදිහටම තමයි යන්නේ. මේ වගේ වඩා පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන් උත්තර වැටෙන විදිහ, ලකුණු වැටෙන විදිහ වෙනස් වෙන්න පුළුවන්. හැබැයි අර ඇතුලේදී අපි කරපු ටික ඔක්කොම විභාගයට සමානම ඉන්ටර්ෆේස් එකක් තමයි ඔයගොල්ලොන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔහොම තමයි අපේ අලුත්ම ප්‍රොජෙක්ට් එක පුතේ අපි ඔයගොල්ලොන්ට ලබලා දෙන්නේ. ඉතින් අපේ පන්තියට සම්බන්ධ වෙන අයට මේ වගේ අවස්ථා 16ක් මාසෙට කරන්න හම්බ වෙනවා. ඒ වගේම ඒ 16ම උදේ කරන විභාගයේ ඒ කරන පේපර් එක ඉල්ගිය සහ තත්ගිය කියන පේපර් දෙකම රෑ 8ට පන්තියේදී සාකච්ඡා කරන්න පුළුවන්. මම ඕගොල්ලොන්ට පේපර් එක කියලා දෙනවා. ඒ වගේම ඊට අදාළ රෙකෝඩින් එක ඕගොල්ලොන්ට අනිවාර්යයෙන්ම පන්තියේදී ලැබෙනවා. ඒ වගේම මේ වීඩියෝ එක යටින් ඕගොල්ලොන්ගේ අදහස කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම පුතේ මේ සිස්ටම් එක ගැන දන්නේ නැති ගොඩක් ළමයි ඉන්නවා. ඒ නිසා ඕගොල්ලෝ පුළුවන් තරම් මේ වීඩියෝ එක ෂෙයා කරන්න යාළුවන්ට බලන්න. එතකොට ඕගොල්ලොන්ට මේක අපේ පන්තියට සම්බන්ධ වෙලා මේ සිස්ටම් එක හරහා විභාගයට යන පෙරහුරුව විභාගයේ අත්දැකීම මේ විදිහටම ලබා ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. දැනට අපේ පන්ති ළමයි මේක පුරුදු පුහුණු වෙමින් ඉන්නවා. ඕගොල්ලොන්ටත් සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙනම් හැමෝටම සුබ දවසක්.